නව පෙරවරු 8 පසු වී මිනිත්තු 13යි. මේ සසිඳු ටීවී විසින් ඔබ වෙත ගෙනෙන සතියේ සජීවී පුවත් ප්‍රකාශය. ප්‍රතිවේන අවධානය පුවත් ශීර්ෂ පාඨ වෙතට. අධිවේගී මාර්ගය දින 3ක් තුළ මිලියන 134ක ආදායමක් ලබයි. දැන් පුවත් සවිස්තරාත්මකව. අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 3ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 134ක ආදායමක් උපයාගෙන ඇති බව අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.ඒ.ඩී. කහපිටිය පවසනවා. යනුව පසුගිය අප්‍රේල් 11, 12 සහ 13 දිනවලදී පමණක් අධිවේගී මාර්ගයේ වාහන 3,80,000ක් ධාවනය කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. යනුව අද නියමිත සසිඳු ටීවී විසින් ගෙනෙන සතියේ සජීවී පුවත් ප්‍රකාශයමින් සමාප්තයි. ඔබට සුවදායි සතියක්.